සුබ දවසක් සියලු දෙනාටම ස්මාර්ට් ෆාම YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාටම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි වගා කරපු බඩේරුම් ගෝගාව සම්බන්ධව දෙවෙනි වතාවට යොදා ගන්න පොහොර පිළිබඳව කතා බහ කරන්න. මෙහිදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇත්තටම අපි ඇයි පොහොර යොදා ගන්න ඕන, මොකද්ද යොදා ගන්න ඕන අවස්ථාව, ඒ වගේම යොදා ගන්න පොහොර වර්ග මොනවද, ඒ පොහොරවල කාර්ය මොකද්ද, එහිදී මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳ ලොකු දීර්ඝ විස්තරයක් ඔබත් එක්ක කතා කරන්න. සරැදිලා ඉන්න දිගටම වීඩියෝ එකත් එක්ක ඔබට බොහෝ තොරතුරු පොහොර සම්බන්ධව සහ යොදා ගැනීම අවස්ථාව පිළිබඳ තොරතුරු ගොඩක් ප්‍රමාණයක් ඔබට දැනගන්න පුළුවන් වෙයි. ඒ නිසා රැඳිලා ඉන්න දිගටම වීඩියෝ එකත් එක්ක ඔබ දන්න කියන අයට වීඩියෝ එක ෂෙයා කරන්න, ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔබ දන්න තොරතුරු වගේම අපි දන්න තොරතුරු සමාජගත කරලා මේ සමාජයේ අපි නොදන්න දේවල් සමාජගත කරලා මේ සමාජයේ පොඩ්ඩක් හරි උස්සලා තියලා පොඩි සපෝට් එකක් දෙමු අපි මේ සමාජය වෙනුවෙන්. අපි ඉගෙන ගත්ත දේවල්, අපි දන්න දේවල් අනිත් අයට ෂෙයා කරාම අපි සමාජයක් විදිහට ගොඩ යනවා. අපි ඉගෙනගත්ත දැනගත සමාජය වෙනුවෙන් යමක් කරන එක මගේ බලාපොරොත්තු විදිහට මම සලකන හින්දා අපි මේ තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. රැඳිලා ඉන්න දිගටම වීඩියෝ එකත් එක්ක. මේ තියෙන්නේ අපි වගා කරපු බඩේරුම් වගාව. හොඳින් බලන්න බොහොම සාර්ථකව වර්ධනය වෙලා තියෙනවා. දින 30ක් ගත වෙනවා මේ වෙනකොට මේ බඩේරුම් වගාව සිටවලා. මේ වගාවට අපි පළවෙනි පොහොර මුරය යෙදුවා දින 10ක වගේ කාලයකදී. ඔබට පේන ඇති බොහොම සාර්ථකව මේ වගාව වර්ධනය වෙලා තියෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකේ තුලදී ඇත්තටම ඇයි අපි බඩේරුම් ශාකවලට හෝ වෙනත් ශාකවලට මේ පොහොර යෙදීම කියන එක කරන්නේ. ඒකට හේතුව තමයි අපි වගා කරන්නේ කෙටි කාලින භෝග. ඒ කියලා කියන්නේ මාස 2කමාර එහෙම නැත්නම් 3මාර වගේ ඉතා කෙටි කාලයක් තුල තමයි අපි වගා කරන භෝග හැම වෙලාවෙම තියෙන්නේ. එතකොට ඒ වගේ වර්ධන කාලය සහ ඒ ශාකයේ පැවැත්ම තියෙන්නේ බොහොම කෙටි කාලිනව. එතකොට ඒවල තියෙන පත්‍ර ප්‍රමාණය, ඒ වගේම ශාකයේ මේ මූල පද්ධතිය, පැතුරුණු මූල පද්ධතියක් නැතුව බොහොම පොඩි පරාසයක තමයි පැතිරලා තියෙන්නේ. ඒ නිසා මේ පොළවේ ඇත්තටම පොහොර ශක්තිය නැතුව නෙවෙයි තියෙනවා. හැබැයි ඒවා උරා ගන්න තියෙන පරිසරය, ශේෂ්ත්‍රය හරිම සීමිතයි. ඒ නිසා අපිට හැම වෙලාවෙම ඒ බාහිරින් මොන හරි පෝෂණ වුණතා මේ ශාකවලට සපයන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබ දකින්න ඇති මෙන්න මේ විශාල වෘක්ෂය දිහා හොඳට බලන්න. කවදාවත් අපි මේ වගේ දේවල්වලට පොහොර එකතු කරන්නේ නැහැ. ජලය එකතු කරන්නේ නැහැ. හේතුව මේ ශාකයට තියෙන ලොකු හැකියාවක්, ලොකු මූල පද්ධතියක්, පැතිරිච්ච මූල පද්ධතියක්, ලොකු පරාසයක පැතුරුණු පත්‍ර ප්‍රමාණයක්, අතුපතර වීතිලා. ඒ නිසා හැම වෙලාවෙම මේ ශාකයට පුළුවන්කම තියෙනවා ඒ පෝෂණ කොටස් විහිදිලා පැතිරලා තියෙන නිසා උරාගෙන තමම ෂෝයන් පෝෂිත විදිහට වර්ධනය වෙනවා. නමුත් අපි මේ ඔබට පේන ඇති වගා කරලා තියෙන බඩේරුම් ශාක බොහොම මේ සීමිත කාලයක් තුල බොහොම සීමිත සිව්මැලි විදිහට වැඩෙන්නේ. එතකොට ඒ ශාකවලට වර්ධනය වෙන්න අවශ්‍යලා තියෙන බොහොම පුංචි පැතිරීමක තියෙන මූල පද්ධතිය. ඒ වගේම පාත්‍ර ප්‍රමාණය බොහොම සීමිතයි. ඒ නිසා මේ ශාකවලට අපි පොහොර සපයන්න ඕන හේතුව අපි කවදාවත් බාහිර පරිසරය තුල තියෙන දේවල් පැලෑටි වලට පොහොර බාහිරින් එකතු කරන්නේ නැහැ. හේතුව ඇත්තටම මහ පොළොව තුලදී ඒට අවශ්‍ය ශාක වර්ධනයට අවශ්‍ය කරන සියලු සංඝටක තියෙනවා. නමුත් වාණිජ මට්ටමේ මේ වගේ වගා කරනකොට හැම වෙලාවෙම ඒවල පෝෂණ අවශ්‍යතා අපි බාහිරින් සපයන්න ඕනේ. හේතුව තමයි ඒවල වර්ධන කාලය මම කලින් සඳහන් කළා වගේ බොහොම සීමිතයි. ඒ නිසා මේවා හැම වෙලාවෙම අපි එළියෙන් සපයන්න ඕනේ. එතකොට මොනවද අපිට මේ පොහොර සපයන්න ඕනේ අවශ්‍යතා? ඔබට පේන ඇති මේ සමහර ශාක බොහොම අඩු වර්ධනයක් වෙන්නලා තියෙනවා. සමහර ශාක බොහොම විශාල වෙෂ වර්ධනය වෙලා තියෙනවා. ඒකට හේතුව පස්සේ හැම වෙලාවෙම තියෙන පෝෂණ වුණතා. ඒවා හැම වෙලාවෙම මේ ශාකයේ විසින් එළියට දක්වනවා. එළියට පෙන්නනවා. අන්න ඒ වුණතා වෙනුවෙන් අපි එළියෙන් බාහිරින් සපයන්න ඕන හැම වෙලාවෙම මේ පොහොර. එහෙම නැත්නම් අපි කියනවා මේ වුණතාව සපයන්න ඕන. ඒ වුණතාව වෙනුවෙන් තමයි අපි වෙළඳ පොලෙන් විවිධ වර්ගයේ පොහොර මිලදී ගන්න තියෙන්නේ.
අන්න ඔය කාරණාව. ඒ කියන්නේ පොළොවේ ඇත්තටම තියෙනවා පෝෂණ කොටස්. නමුත් වාණිජ මට්ටමේ කරනකොට සහ පොළොවේ තියෙන සීමිත සම්පත් අපි කියනවා සීමිත පොහොර සීමිත පෝෂණ කොටස් මේ ශාකයට උරා ගන්න ඇති හැකියාව හරි අඩුයි. අන්නේ හැකියාව වැඩි දියුණු කරන්න තමයි අපි හැම වෙලාවෙම පෝෂණ කොටස් බාහිරින් එකතු කරන්නේ. ඒ කියන්නේ ලොකු පාත්‍ර ප්‍රමාණයක් හොඳ පුෂ්ටිමත් කඳක් පළල් පාත්‍ර තිබ්බහම ඒ වගේම හොඳ පුෂ්ටිමත් කඳක් මේවා වර්ධනය සඳහා තමයි අපි බාහිරින් නයිට්‍රජන් පොහොර එකතු කරන්නේ. ඒ වගේම තමයි ශාකයේ හොඳ පැතුරුණු මූල පද්ධතියක්. පැතුරුණු මූල පද්ධතියක් තිබ්බහම ජලය උරා ගන්න කාරණාව සහ අනිකුත් කාරණා බොහොම පහසු කරනවා මේ ශාකයට. අන්න ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම පොහොර කියන එක එකතු කරන්න උත්සාහ කරන්නේ මේ ශාකවලට. එතකොට අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ශාකවලට ඇයි නයිට්‍රජන් එකතු කරන්නේ? ඇයි පොස්පරස් එකතු කරන්නේ? ඒ වගේම ඇයි අපි MOP එකතු කරන්නේ? ඒ කලින් සඳහන් කරපු හේතු සඳහාමයි. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම ශාකයේ පෙන්නන ඌනතා සපුර ගන්න ශාකයට බාහිරින් එකතු කරන විලඳ පොලේ පවතින මූලද්‍රව්‍ය. එතකොට පුංචි කාලේ අපි එකතු කරනවා යූරියා එහෙම නැත්නම් නයිට්‍රජන් සහ පොස්පරස්. ඒකට හේතුව පුංචි කාලේ අපි සඳහන් කළ දෙන කාලෙනුත් බඩරෙකු ශාකය කියලා කියන්නේ සීටෝපු දිනේ සිට මාස 30ක් දින 30ක් ඕ දින 45ක් වගේ කාලයක් අතරතුර සම්පූර්ණයෙන්ම වර්ධන කාලය පවතිනවා. ඒතර වර්ධන කාලයේ ඒ කෙටි කාලයෙන් පස්සේ වර්ධන කාලයෙන් ස්ථායි වෙනවා. ඒ කියන්නේ ආයි වර්ධනය වීම නතර වෙනවා. ඊට පස්සේ එතනින් පටන් ගන්න ප්‍රජනන ක්‍රියාව. ඒ නිසා මේ වර්ධන කාලය තුල හැම වෙලාවෙම පුෂ්ටිමත් ශාකය, පුෂ්ටිමත් පාත්‍ර, පැතුරුණු මූල පද්ධතියක් සඳහා අපි හැම වෙලාවෙම යොදාගන්නේ යූරියා සහ ඒ වගේම MOP. එහෙම නැත්නම් අපි කියනවා TSP කියලා. යූරියා කියලා කියන්නේ අතරම නයිට්‍රජන්. නයිට්‍රජන් වලින් කරන්නේ පැතුරුණු පළල් පාත්‍ර, ඒ වගේම පුෂ්ටිමත් කඳක්, පාත්‍රවල ලොකු පැතිරීමක් ඒ එන්නේ වගේ ශාකයේ වර්ධනය සඳහා. ඒ වගේම පොස්පරස් එකතු කිරීමේ බලාපොරොත්තුව තමයි හැම වෙලාවෙම ලොකු පැතුරුණු මූල පද්ධතියක්, ශක්තිමත් මූල පද්ධතියක්. එතකොට ශාකයට දරා ගැනීම හැකියාව තියෙනවා, ශාක පෝෂණ කොටස් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා තමයි අපි පොස්පරස් එකතු කරන්නේ. දැන් අපිට මේ මාසයක් ගත වෙච්ච බඩරි ගොගාවක් තමයි මේ තියෙන්නේ. අපි මේකේ දෙවෙනි ඔප්ෂන් එක විදිහට වර්ධන කාලේ තාම තියෙනවා. ඒ නිසා අපි පොඩි සපෝට් එකක් විදිහට අපි නැවත මේකට යූරියා එකතු කරනවා. ඒ වගේම අපි මේකට මේ අවස්ථාවේ යොදාගන්නේ MOP. එහෙම නැත්නම් අපි කියන රතු කුඩු කියලා. රතු කුඩු වලින් ඇත්තටම වෙන්නේ මේ ශාකයේ ප්‍රජනන ක්‍රියාවලියට පොඩි දායකත්වයක්. ඒ වගේම රෝග පලිබෝධක සේන දලඹ වගේ හානිය අවම වීම අපි කියන ඩිසීසස් කියලා කියන්නේ රෝග පලිබෝධ වලට ලොකු ප්‍රතික්‍රියාවක් දක්වනවා මේ රතු කුඩු. ඒ නිසා අපි හැම වෙලාවෙම දෙවෙනි පොහොර යොදන අවස්ථාවේදී මේ රතු කුඩු යොදා ගැනීමේ ප්‍රතිශතය වැඩි කරලා යූරියා වල කිලෝග්‍රෑම් 50කට රතු කුඩු කිලෝග්‍රෑම් 25ක් 30ක් වගේ මිශ්‍රණ අනුපාතයක් අපි සකස් කරලා හැම වෙලාවෙම මේකට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ මිශ්‍රණ අනුපාත සම්මත ඒවා නන්න වෙයි. මොකද අපි දැන ඉගෙනගෙන අපි අත්දැකීම් වලින් තෝර බේරගත දේවල් නිසා සහ වෙනත් දන්න තොරතුරු මත මේ තොරතුරු වෙනස් වෙන්න පුළුවන් නිසා අපි පාවිච්චි කරන්නේ හැම වෙලාවෙම යූරියා කිලෝ 50කට රතු කුඩු කිලෝ 20ක් 25ක් 30ක් වගේ මෙන්න මේ වගේ ප්‍රමාණ වලින් තමයි යොදාගන්නේ මිශ්‍රණය. මේ මිශ්‍රණය සකස් කරලා තමයි අපි බඩේරඟු වගාව සඳහා මේ බඩේරඟු ශාකයේ මුලට මේ මතු පිටට තමයි යොදන්නේ මේ පොහොර. එතකොට අපිට මේ ශාකයේ ඉතිරි දින කිහිපේ, ඒ කියන්නේ තව දවස් 15ක වගේ කාලයක් තියෙනවා. එහිදී මේ බඩේරඟු ශාකයේ සම්පූර්ණ වර්ධනය සිද්ධ වෙලා ඉවර වෙලා. ඉතුරු පොහොර ශාකයේ උරාගෙන බඩේරඟු ශාකයේ කරල නිෂ්පාදනය කරනවා. ඇත්තටම අපිට ඕන බඩේරඟු ශාකයක් නෙවෙයි. අපිට ඕනේ විශාල ප්‍රමාණයේ කරලක් සහ ලොකු බීජ ප්‍රමාණයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මොකද අපිට ඒකේ තමයි අවශ්‍යතාවය. නිසා හොඳ පිරුණු කරලක්, පිරුණු බීජ මේ බීජ සඳහා කරන වගාවක් නිසා පිරුණු බීජ, පිරුණු කරල් සහිත අවුට්පුට් එකක් තමයි අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ යූරියා වලින් පිරුණු බීජ සහිත හොඳ පුෂ්ටිමත් කරලක් තමයි අපි බලාපොරොත්තු. අන්න ඒ සඳහා තමයි අපි පොහොර යොදා ගැනීම සිද්ධ කරන්නේ. මේ අවස්ථාවේදී අපි ඒ
රතකුඩු යොදා ගැනීම වැඩිපුර කරලා ප්‍රජනන ක්‍රියාවලියට යම් දායකත්වයක් සපයන්න තමයි රතකුඩු මේ අවස්ථාවේදී යොදා ගන්න. අපි මේ අවස්ථාවේදී TSP යොදා ගන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ. අපි යොදා ගන්න නැහැ. අපි යූරියා තමයි මේ වෙලාව යූරියා සහ රතකුඩු තමයි යොදා ගන්න. මේ තියෙන්නේ අපි යොදා ගන්න පොහොර මිශ්‍රණය. උඩ පේන ඇති ගිනි පෙට්ටි පියන් භාගයක වගේ ප්‍රමාණයක් තමයි ශාකයේ මතු පිටට අපි යොදන්නේ හැම වෙලාවෙම. අපි අර පෙර පරිදි සකස් කරපු පරිදි සදාගත පොහොර මිශ්‍රණය ඔය ආකාරයට තමයි බඩගම ශාකයේ සඳහා යොදාගන්නේ. ඔන්න ඔය තොරතුරු තමයි බත් එක බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. එනසම් පැහැදිලි ඇති වීඩියෝ එක. ඒ කියන්නේ ඇත්තටම පොහොර යොදා ගන්න ඕන පස්සේ පොහොර නැති නිසා නෙවෙයි. ශාකවල කෙටි කාලීන අවශ්‍යතාවයක් තියෙන නිසා ඒ ශාකයේ ඉතා වේගෙන් වර්ධනය වෙන නිසා තමයි බාහිරින් පොහොර එකතු කරන්න වෙලා තියෙන්නේ. ඒ වගේම පොහොර යොදා ගන්න ඕන අවස්ථාව පිළිබඳ ලොකු විස්තරයක් සිද්ධ කරා. මම හිතන්නේ ලොකු වැටහීමක් ඇති. යූරියා සහ TSP සහ අනිකුත් පොහොර වර්ග යොදාගන්නේ ඇයි සහ ඒ කාර්යක්ෂමතාවය කොහොමද යොදාගන්නේ කියන කාරණා පිළිබඳ. ඒ නිසා රැඳිලා ඉන්න දිගටම ස්මාර්ට් ෆාමර් YouTube channel එකත් එක්ක ඉදිරියේදී අපි දන්න තොරතුරු හැම ශේෂ්ත්‍රයකම අපි දන්න හරිම දේ ඔබත් එක්ක බෙදා ගැනීම බලාපොරොත්තු වෙමින් සමගන්නවා අදට සිළු දනට සුබ දවසක්.